කොහොමද යාළුවනේ? ඔන්න ඉතින් මං ඔයාලට රිදවන්න එපා මේ තරම් කතාවේ 10 වෙනි කොටස තමයි අරගෙන ආවේ. ඉතින් මේ කොටස කියවලා ඔයාලගේ අදහස් කමෙන්ට් එකකින් දාගෙන යන්න අමතක කරන්න එපා. එහෙනම් අපි යමු කතාවට. මේ ඔයාලා දැක්කද අශේරාගේ අතේ තියෙන ෆෝන් එක? ඒක මේ දවස්වල ඇවිල්ලා තියෙන අලුත්ම ෆෝන් එකක්. ගොඩක් ගණන් ෆෝන් එකක් ඒක. සන්දනී එහෙම කිව්වේ රූපිකාට. ඔය ඇත්තමද? එයාට ෆෝන් එකක් තිබුණේ නැද්ද මෙච්චර දවස්? මට නම් ඒක එච්චර නෝට්ටුනේ නෑ. එයාට ෆෝන් එකක් තිබුණේ නෑ. අයෝමිත් තුවමනා වැඩවලට කෝල් කරලා තිබුණේ එයාගේ අම්මගේ පොඩි නොකියා ෆෝන් එකටලු. අනික ඉතින් හරියට අඳින්නවත් ඇඳුම් නැතුව ෆෝන් එකක් ගන්න සල්ලි කොහෙන්ද අනේ? සඳනි කිව්වේ තරහින්. උදේම ඔෆිස් ආවම අශේර ළඟ තියෙන අලුත්ම ෆෝන් එක දැකපු සඳනිට ලොකු තරහක් දැනුණා. ඊයේ අවිශ්කස ආවනේ. මේකේ හුරතල් වෙලා ෆෝන් එකක් ඉල්ල ගන්න ඇති. අහිංසකයි වගේ හිටියට ජරා ගෑණියෙක්ද කොහෙද? සඳනි තරහින් එහෙම හිතුවා. ඊට පස්සේ එයා ඉක්මනට අයෝමිට කෝල් එකක් ගත්තා. අයෝමිටත් අශේර ගැන දැනුනේ පුදුම ඉරිසියාවක්. අයෝමි ඊට පස්සේ ඔෆිස් එකේ අශේරාගේ ලෑන්ඩ් ෆෝන් එකට කෝල් එකක් ගත්තා. අයෝමිට ෆෝන් එක ගැන විස්තර දැනගන්න උවමනාව තිබුණත් අශීර ඒ ගැන මොකුත් කිව්වේ නැති නිසා අයෝමිට ඒ ගැන විස්තර දැනගන්න බැරි වුණා. උඹ එහෙනම් අපි හිතුවට වඩා කපටි. ඉක්මනටම උඹව මෙහෙන් අයින් කරලා දාන්න මහන්සි වෙන්න වෙනවා. අයෝමි සාලේ එහෙට මෙහෙට ඇවිදින ගමන් Tamanටම කියාගත්තා. ඇත්තටම අයෝමි එක දිගට නිවාඩු දාලා ඉන්න එක අයෝමිගේ හස්බන්ඩ්ටත් ප්‍රශ්නයක් වෙලයි තිබුණේ. ඒත් අයෝමි හස්බන්ඩ්ට බොරුවක් කිව්වා. ඇත්ත නම් කිව්වේ නෑ. අයෝමි සයාෂ්ට පඩිපෙලෙන් වැටුණා කියලා බොරුවට කිව්වෙත් එයාගේ සඳනගේ ප්ලෑන් එක වෙනුවෙනුයි. අපි හෙමිහිට අහලා බලමුකෝ අශේරගෙන් ෆෝන් එක ගැන. රූපිකා එහෙම කිව්වා. ඒ අතරේ පැහැසිට කෝල් එකක් ආවේ සයාෂ්ගෙන්. පැහැසි, ඔයයි සඳනී වොෂිකයි තුන්දෙනාම මගේ රූම් එකට එන්න මේ දැම්ම. සයාෂ් එහෙම කියලා ෆෝන් එක තිබ්බා. වොෂිකා, සඳනී, සයාෂ් අපි තුන්දෙනාට එන්න කිව්වා. ඒ මොකටද ඒ? සඳනී එහෙම ඇහුවේ ටිකක් සැකෙන් වගේ. දන්නේ නෑ සඳනී. දැම්ම ගිහින් බලමු නේද? නැත්තම් සර්ට තරහයයි. ඊට පස්සේ තුන්දෙනාම සයාෂ්ගේ රූම් එකට ගියා. ආවද ඔයාලා? වාඩි වෙන්නකෝ උතනින්. මම මේ අහන්න යන්නේ වැදගත් කාරණාවක්. මම හිතනවා ඔයාලා ඇත්තම කියයි කියලා. වොෂිකා, ඇයි අශේරාගේ ලැප් එක යූස් කරේ කියලා මට කියන්න පුළුවන්ද? සර්, මගේ ලැප් එකේ ඉෂුව එකක් ඇවිල්ලා නිසා ඒක හදන්න IT ඩිපාර්ට්මන්ට් එකට දීලා තියෙන්නේ. මට ඊමේල් වගේක් චෙක් කරගන්න ඕන වුණා සර්. ඒ නිසා තමයි ඒක පාවිච්චි කරේ. අශේර ඉස්සරහමයි සර් මම මේ වැඩ ටික කරේ. හොඳයි. වොෂිකට යන්න පුළුවන්. එතකොට පැහැසි. ඇයි ඔයා එයාගේ ලැප් එක යූස් කරේ? සර්, මමයි සඳනී අශේරාගේ ලැප් එකෙන් අපිට අත්‍යවශ්‍යම ෆයිල් වගේක් ගත්තේ එයා ඉන්නකොටමයි. ඒක ඉවර වෙලා අපි දෙන්න එතනින් ගියා සර්. හරි. ඔය දෙන්නටත් යන්න පුළුවන්. සඳනි සයාෂ් දිහා බලද්දී සයාෂ්ගේ තියුණු ඇස් සඳනි දිහාවට යොමු වෙලා තිබුණා. සඳනි ඉක්මනට පැහැසි එක්ක සයාෂ්ගේ රූම් එකෙන් එළියට ගිහින් ලොකු හුස්මක් ගත්තා. අම්මෝ, CID එකෙන් ප්‍රශ්න අහනවා වගේනේ නේද සඳනි? අපි ඉතින් අනවශ්‍ය දෙයක් කරේ නෑනේ. පැහැසි එහෙම කිව්වා. මේ අතරේ ආපහු සයාෂ් අශේරට එන්න කිව්වා. වොෂිකා කියපු දේවල් වගේම පැහැසි කියපු දේවලුත් ඇත්තද කියලා දැනගන්න තමයි සයාෂ්ට ඕන වුණේ. වොෂිකා වගේම පැහැසි කිව්ව දේවලුත් ඇත්ත කියලා අශේර සයාෂ්ට කිව්වා. හරි.
එතකොට වොෂිකා ඔයාගේ ලැප් එක යූස් කරපු වෙලාවේ හරි නැත්තම් පැහැසී සඳනී ඔයාගේ ලැප් එක යූස් කරපු වෙලාවේ ඔයා කොහෙට හරි ගියාද? මං අහන්නේ වොෂ්රූම් එකට හරි ගියාද ඔයා? සයාෂ් එහෙම ඇහුවම අශේර ටිකක් කල්පනා කරා. ඔව් සර්. පැහැසි සඳනී එක්ක මගේ ලැප් එකෙන් එයාලට ඕන කරන ඩොකියුමන්ට් එකක් බල බල ඉන්නකොට මම වතුර බෝතලෙත් අරන් ෆිල්ට් එක ගාවට ගියා වතුර එකක් පුරවන් එන්න. හැබැයි සර් විනාඩි 3-4කින් වගේ මම ආපහු ආවා. විනාඩි 3-4කින්? එච්චර වෙලා මොකද කරේ? නෑ සර්. අර HR එකේ මාලක සර් මාත් එක්ක ටිකක් වෙලා කතා කර කර හිටියා. ඒකයි පරක්කුනේ. තමුසෙ මොකටද මාලකයා එක්ක කියව හිටියේ? අනේ සර්, ඉතින් මිනිස්සේ කතා කරාම කතා නොකර යන්න බෑනේ. ඊට පස්සේ මම ලොකු කමින් ඉන්න කෙනෙක් කියලා හිතාවේ. ඒකයි මං කතා කරේ. අශේර එහෙම කිව්වා. අහන දෙයට කියන්නත් මොකක්ම හරි උත්තරයක් තියෙනව නේද? හරි. එතකොට ඔයා ආපහු වෙද්දී ඒ දෙන්නම එතන හිටියද? ඔව් සර්. හරි. මට මේක මෙච්චර හොයන්න වෙලා තියෙන්නේ එතන CCTV එක කැඩිලා නිසායි අශේරා. කොහොම වුණත් මම කිව්වා වගේ ඔයා පරිස්සමින් වැඩ කරන්න ඕන. අපි බලමුකෝ මොකද වෙන්නේ කියලා. හරි සර්. අශීර ගියාට පස්සේ සයාෂ් කල්පනා කර කර හිටියේ. ඊට පස්සේ සයාෂ්ට කෝල් එකක් ආවා. What? I can't believe this. Thanks a lot. Okay, I'll check it now. සයාෂ් ඉක්මනටම කෝල් එක කට් කරලා එයාගේ ඊමේල් ටික චෙක් කරා. සයාෂ්ට සුබ පතලා වගේම ප්‍රොජෙක්ට් එක දෙනවා කියලත් ඒ කම්පැනි එකෙන් ඊමේල් එකක් එවලා තිබුණා. සයාෂ්ට පුදුම සතුටක් දැනුනේ. එයාලා ඒ ඊමේල් එකේ අශේර ගැනත් සඳහන් කරලා තිබුණා. අශේර ප්‍රසන්ටේෂන් එක නැතුව ඒක අපූර්වට පැහැදිලි කරපු විදිහ වගේම පොරොන්දු වුණ විදිහටම ලස්සනට පැහැදිලිව ප්‍රසන්ටේෂන් එකක් හදලා එවපු එක ගැන ඒ ආයතනයේ අශේරව අගය කරලා තිබුණා. ඒ වගේම මේ ප්‍රොජෙක්ට් එකේ වැඩවලට අශේරවත් සම්බන්ධ කරගන්න කැමතියි කියලා ඔවුන් කියලා තිබුණා. සයාෂ්ට අශේර ගැනත් ලොකු පැහැදීමක් ඇති වුණා. ප්‍රොජෙක්ට් එකට අදාළ ඇග්‍රීමන්ට් එක සයින් කරන්න ඒ ආයතනයෙන් වෙලාවක් සයාෂ්ගෙන් ඉල්ලලා තිබුණා. සයාෂ් ඊමේල් එක හොඳට කියවලා ඒකට පිළිතුරු පණිවිඩයක් යවුවා. මේක ගැන මල්ලිටයි අශේරටයි කියන්න ඕන. සයාෂ් මුලින්ම මේ පණිවිඩේ මල්ලිට කිව්වා. මල්ලි, එයාලා අශේරව මේ ප්‍රොජෙක්ට් එකට ජොයින් කරගන්න කැමතියි. හෙට ඇග්‍රීමන්ට් එක සයින් කරන්න එයාලා එනවා කිව්වා. අශේරටත් මේක කියන්න ඕන. අම්මෝ, මට නම් මාරම සතුටුයි අයියේ. කෙල්ල දක්ෂයි. මම කිව්වනේ ඔයාට. අවිෂ්ක එහෙම කිව්වා. හරි හරි බං. අද නම් මට මාර සතුටුයි. අයියා මේක අශේරට කියන්න. කෙල්ලට ගොඩක් සතුටු හිතේවි. මං දැන් කියන්නම්. සයාෂ්ගේ රූම් එකෙන් ආපු වෙලේ ඉඳන් සඳනි කලබල වෙලා හිටියේ. අයෝමි එක්ක තිබුණ හිතවත්කමට මෙහෙම දෙයක් කරාට ඒකෙන් Tamanට වෙන හානිය වැඩි නේද කියන එක ගැන සඳනි කල්පනා කරා. සඳනි අයෝමිට කෝල් එකක් ගත්තා. සයාෂ් එයාලගෙන් ප්‍රශ්න අහපු විදිහ ගැන සඳනි අයෝමිට කිව්වා. අනේ අයෝමි, කකුල බොරුවට හරි බැඳගෙන වැඩට එන්නකෝ. මට බය හිතෙනවානේ. හරි හරි ළමයෝ, බය වෙන්න එපා. මම හෙට එන්නම් අනිවාර්යෙන්ම. එහෙම ඔයාට ප්‍රශ්නයක් වෙන්න මම ඉඩ තියන්නේ නැහැ. අයෝමි එහෙම කිව්වා. අශේරා, මගේ ඔෆිස් එකට පොඩ්ඩක් එන්නකෝ. සයාෂ් ආයෙම අශේරට කෝල් කරා. අශේර නැගිටලා සයාෂ්ගේ රූම් එකට යනවා දැකපු රූපිකා අනිත් අය දිහා බැලුවා. මල්ලි වල්ලගත්තා වගේ අයියවත් අල්ලගන්නද දන්නේ හදන්නේ. රූපිකා එහෙම කිව්වා.
අවිෂ්ක සර්ුයි සයාෂ් සර්ුයි කියන්නේ හරියට අහසයි පොළවයි වගේ. ඔය ගෑනු මායම් වලට රැවටෙන කෙනෙක් නෙමෙයි අපේ සර්. එහෙම කිව්වේ ටානියා. රූපිකා ටානියා දිහා බලලා සමච්චලයට hina උනේ. ටානියත් සයාෂ්ගේ ඇල්ම බැල්ම ගන්න කොටට කපපු ඇඳුම් ඇඳන් ආවත් සයාෂ් ඒ දිහා බැලුවේවත් නෑ කියලා මතක් වෙද්දි. අපි බලමුකෝ ටානියා. අපිත් මෙතන ඉන්නවනේ. රූපිකා එහෙම කිව්වා. අශීර වාඩි වෙන්න. මොනවද ඔයා බොන්නාස? මොකද්ද සර්? අයියෝ අශීරා මං ඇහුවේ ඔයා මොනවද බොන්න කැමති කියලා. ටී, කොෆි, හොට් චොක්ලට්? අනේ එහෙම විශේෂ දෙයක් නෑ සර්. ඕකේ. සයාෂ් කෝල් එකක් ගත්තා. සමරවීර මගේ රූම් එකට කොෆි දෙකක් එවන්න. ඉතින් අශීරා මම ඔයාට ගුඩ් නිවුස් එකක් කියන්නයි යන්නේ. අපිට අද අර ප්‍රොජෙක්ට් එක හම්බ වුණා. අනේ ඔය ඇත්තමද සර්? අශීර පුටුවෙන් නැගිටලා උඩ පනින ගමන් ඇහුවා. මේ මොකද පොඩි එකෙක් වගේ දඟලන්නේ? සයාෂ් එහෙම ඇහුවම අශීර ඉක්මනට වාඩි වුණා. අනේ සෝරි සර්. සතුට වැඩිකමට එහෙම උනේ. අනේ මට නම් හරිම සතුටුයි. මම හොඳටම බය වෙලා හිටියේ මම නිසා කම්පැනි එකට මේ ප්‍රොජෙක්ට් එක නැති වෙයි කියලා. දැන් නම් මට ගොඩාක් සතුටුයි. අශීර එයාලා ස්පෙෂලි ඔයාට තෑන්ක්ස් කරලා තියෙනවා. මේ බලන්න මේ ඊමේල් එක. සයාෂ් ඒ ඊමේල් එක අශීරට පෙන්නුවා. ඒක බලන ගමන් අශීරගේ මූණ සැරින් සැරේට සතුටින් රතු වෙන විදිහ සයාෂ් බලාගෙන හිටියා. අනේ සර් මෙයාලා කියලා තියෙන විදිහට මේ ප්‍රොජෙක්ට් එකට සර් මාවත් ගන්නවද? අශීර ඇස්වල කඳුළු පුරවගෙන ඇහුවා. දැන් මට මුලින්ම කියන්න ඇයි අශීර ඇස්වල කඳුළු පුරවන් ඉන්නේ කියලා? නෑ සර් ඒ සතුටට. ඒක මිසක්. ඔව් එයාලා කියලා තියෙන විදිහටම ඔයාව මේ ප්‍රොජෙක්ට් එකේ වැඩවලට ගන්නවා මං. හෙට අපි ඇග්‍රීමන්ට් එක සයින් කරනවා. ඔයා එක්කත් හෙට එයාලා කතා කරයි. සයාෂ් එහෙම කිව්වා. මම තාම අනිත් අයට මේ ගැන කිව්වේ නෑ අශීරා. ඔයාට මේක කිව්වේ අයෝමිත් නැතුව රිස්ක් ගොඩාක් අරගෙන මේක ඔයා හොඳටම කරලා අපේ ආයතනයේ ගරුත්වය ආරක්ෂා කරපු නිසායි. මම අනිත් අයට මේක හෙට කියන්නම්. ඔයා මේක කාටවත් කියන්න එපා. හෙට ලස්සනට එන්න එහෙනම්. හරි සර්. අශීර සයාෂ්ගේ රූම් එකෙන් ආවි පුදුමාකාර සතුටකින්. අශීර එකපාරටම කාගේද ඇඟේ හැප්පුණා. කොහෙ බලාගෙනද යන්නේ අශීර? මේක ඔෆිස් එකක්. ඩිසිප්ලින් නැතුව වැඩ කරන්න පුරුදු වෙන්න. මොකද ඔය මොන සෙල්ලම් කරත් ඒව ඉක්මනටම එළි වෙනවා කියන එක අමතක කරන්න එපා. අශීර රූපිකාගේ ඇඟේ හැපුණේ අත්වැරැද්දෙන් වුණත් නපුරු රූපිකා අශීරට එහෙම කියලා බැන්නා. ඒත් අශීර ඒ කියපු ඒවා ගැන වැඩි හිතන්නේ නැතුව සොරි කියලා එතනින් යන්න ගියා.